නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍යමිච්ඡේ පරමං ච ලාභං සීලං ච බුද්ධානුමතං සුතං ච ධම්මානුමත්ති ච අලීනතා ච අත්ථස්සද්වාරා පමුඛා ජලේති ගෞරවනීය විහාරස්ථානයේ විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ අමුහෙන් කන්ද ශ්‍රී විමලාරාමයේ ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ සබරගමු පළාතේ උපප්‍රධාන සංඝනායක ධූරන්දර මధుරබාණී සද්ධර්ම කීර්ති ශ්‍රී සම්මාන පරිත්තාචාර්ය විචිත්‍ර භානක ශාසන කීර්ති ශ්‍රී මංජුස්වර ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද ශ්‍රී විමලාරාම නන්දාලෝක ධම්පාසලේ ප්‍රධානාචාර්ය මුළු දිවයිනටම සාම විනිසුරු පූජ්‍යපාද මුත්තෙට්ටු පිට විමල කීර්ති ගෞරවනීය නායක මහිමිපාණන් වහන්සේ වරප්‍රධාන විහාරවාසී සියලු මහා සංඝරත්නයන් අවසර සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පුංචි දුවේ පුතේ කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ උතුම් පින්කම මේ විදිහට සිද්ධ වෙන කාරණය පිළිබඳව ගෞරවනීය විහාරාධිපති නායක මහිමිපාණන් වහන්සේ ධර්මදේශනාවට පෙර ආතුව මේ පින්කමේ ආරමුණ බලාපොරොත්තුව කාර්යයන් පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් ඊයේ දවසේ ඒ ජන්මදිනයේ සමරන්නට යෙදුන මේ දහම් පාසලේ උපප්‍රධානාචාර්යතුමිය ඉන්ද්‍රාප්‍රියන්ති ගුරුතුමිය වෙනුවෙන් එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට දරු දෙපළ ප්‍රදාන කරගෙන මෞතුමිය මූලිකත්වයේ තියාගෙන මේ පින්කම සිද්ධ කරනවා. ඒ අතරතුර මීට වසර 11කට පෙර මිය ගිය ඩී.කේ.ජී. සිරිපාල ආදරණීය පියාණන්ටත් පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙපාර්ශවයේම මිය ගිය මව්දෙමාපියාදී ඥාති වර්ගයාටත් පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආරාධනාව මුලදී සිහිපත් කළා වගේ අපි හදිසිය නමුත් බාරගත් ආරාධනාවක්. ඒ අපේ කල්යාණ මිත්‍ර හිතවත් බෝමිරිය විහාරස්ථානයේ බෝමිරිය ශ්‍රී ගුණසේකරාරාම විහාරවාසී අපේ කල්යාණ මිත්‍ර ඉද්දමල් දෙනියේ සිරි මහිම ගෞරවනීය පඬිත් හාමුදුරුවන් වහන්සේ විසින් ඒ වගේම මේ ගුරුතුමිය විසින් කරන ලද ආරාධනාවක් පරිද්දෙන් තමයි මේ ආරාධනාව අපි පිළි අරගෙන මේ අවස්ථාවට වැඩම කළේ. එහෙමනම් අපි දැන් බණ අහන වෙලාව බණ අහන්නයි සූදානම් වෙන්නේ. අද ජන්මදින ආශිර්වාද කිරීම වශයෙන් මේ දරුවන්ට මේ දෙමව්පියන්ට දහමින් ලාභයක් සත්කාරයක් කරන්නටයි සූදානම් වෙන්නේ. පුංචි පුතාලා දුවලා වැඩිහිටියෝ හැමෝම බණ අහන්නයි සූදානම් වෙන්නේ. පුතේ අපි අහලා තියෙනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨතම දාණය තමයි ධර්ම දාණය කියලා කියන්නේ. එතකොට මේ වෙලාවේ බණ කියනවා කියලා කියන්නේ ධර්ම දානයක්. ඒ දාණය ලබා ගන්න ඔබ හොඳට
ශ්‍රවණය කරන්නට ඕනි නේද? දැන් අපි බණ අහන්නේ ඇයි? බණ අහන්නේ ඇයි? මොකටද? අපුතේ අද නම් බණ අහන්න ලැහැත්ති කරපු හින්දා වෙන්න ඇති. දැන් අපේ ජීවිතේ අපි එක එක වැඩ කරනවානේ. පුතාලා ඉගෙන ගන්නවා, අම්මලා තාත්තලා ජොබ් කරනවා, ගෙදර වැඩ කරනවා. හැමෝම එක එක වැඩ කරනවා. එක එක වයස් කාණ්ඩ එනකොට ඒගොල්ලෝ වෙන වෙන වැඩ රාජකාරි වල යෙදෙනවා. ඒ මොකක් බලාපොරොත්තු වෙන්ද? සතුටු වෙන්න කියලා හිතාගෙන නේද හැමෝම ওই වැඩ කරන්නේ? ඈ අපේ අම්මා තාත්තා අපිට කියනවා පුතේ අපි දුක් විඳිනවා. උඹලා සතුටින් ඉන්න මෙන්න මේ විදිහට කරහල්ලා කියලා අහලා නැද්ද මයි පුතාලා? අහලා තියෙනවා. දැන් මේ අම්මලා තාත්තලා ඒ කාලේ දරුවෝ විදිහට ඒක ඇහුවා. අද අම්මලා තාත්තලා වෙලා ඒ දරුවන්ට ආයෙ කියනවා පරම්පරාවෙන් පරම්පරාවට කියාගෙන යනවා පුතේ අපි දුක් විඳිනවා උඹලා සතුටින් ඉඳහල්ලා කියලා. බලාගෙන ගියපම කවුරුත් සතුටින් ඉඳලා නැහැ. දැන් පුතේ අපි සතුටින් ඉගෙන ගන්න තමයි බණ අහන්නේ. සතුටින් ඉන්න නිවැරදි ක්‍රමය දැනගන්න තමයි දැනගෙන සතුටින් ඉන්න තමයි මේ බණ ටික අහන්නේ. මොකද බණ අහනවා ඇරෙන්න අපි හැමදේම කරලා තියෙනවා. මේ ධර්ම මාර්ගයේ යෙදෙනවා ඇරෙන්න හැමදේම අපි කරලා තියෙනවා සතුටු වෙන්න කියලා. ඉගෙනගෙන තියෙනවා, උපාධි කරලා තියෙනවා, ජොබ් කරලා තියෙනවා, ප්‍රොමෝෂන් ලැබලා තියෙනවා. එතකොට ගෙවල් දොරවල් හදලා තියෙනවා. ওই විදිහට පවුල් ගොඩක් දේවල් අපි කරලා තියෙනවා. හැබැයි නොකරපු එකම දේ දහම තුල යෙදෙන එක. ඒකට තමයි මේ වෙලාව අපි වෙන් කරගත්තේ. දහම අපිට අවශ්‍ය වෙන්නේ මොකටද? සතුටින් ඉන්න. බුදුහාමුදුරුව අපිට සතුටින් ඉඳීමේ මාර්ගය තමයි දේශනා කළේ. සතුටින් ඉන්න ඕන කොයි ලෝකෙද? මේ ලෝකේ. දැන් නේද? හරි. එහෙමනම් බණ අහන්නේ සතුටින් ඉන්න. දැන් බණ අහන පිළිවෙලක් තියෙනවා. අපි දන්නවනේ. පුතාලා කියමු බලන්න බණ අහන්නේ කොහොමද කියලා. මම අද මාතෘකා කළෙත් පුංචි අයට වැදගත් වෙන විදිහ. ලොකු අය ඉතින් කවදත් බණ අහනවනේ නේද? ඈ පුතේ බණ අහන්නේ කොහොමද? පළවෙනි එක සුණාත හොඳට අහගන්න ඕනි. පළවෙනි එක මොකද්ද? සුණාත. සුණාත කියන්නේ හොඳට අහනවා කියන එක තමයි. සුණාත කියන්නේ හොඳට අහනවා. ඉගෙන ගන්න පන්තියට ගියපුවාම මොකද කරන්න ඕනි? හොඳට අහගෙන ඉන්න ඕනි නේද? දැන් අහගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට ළඟ ඉන්න කෙනා වැදගත්ද? නෑ. එහෙනම් කියන නැත්තම් උගන්වන ගුරුවරයා තමයි වැදගත් නේ. අද උගන්වන්නේ මම. මේ උගන්වනවා. එහෙනම් ගුරුවරයා දිහා අවධානය යොමු කරවගෙන බණ ටික අහන්න ඕනි. දෙයක් හොඳින් කරන්න මොනවාද ඕනි? දෙයක් හොඳින් කරන්න ඒ දේ කරන කැමැත්ත තියෙන්න ඕනි. මොකද තියෙන්න ඕනි? කැමැත්ත. දැන් බණ අහන්න මේ ලොකු කුඩා කාටත් කැමැත්ත නැත්තම් බෑ. දැන් බණ අහන්න එන්න කිව්වට ඇවිල්ලා ඔය කොහේ හරි ඇවිද ඉන්න බැරියේ නේද? ඔය අපි ගෙවල් වල බණ අහන්න ගියපුවම එහෙම කරන්නේ ඈ. ලොකු අය කවදාවත් සමහර වෙලාවට බණ අහන්නේ නැහැ. බණ අහන්න එන්න කිව්වට යනවා, ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්නවා. කැමැත්ත නැතුව මේක කරන්න බෑ. ඔය තරුණ දරුවොත් තරුණ වෙනකොට එහෙම තමයි. බණ අහන්න බණ ගෙවල් වල යනවා, පාරයින් වලට වෙලා කතා කර ඉන්නවා. එහෙම කරන්න යන්න එපා පුතේ. එන්න කියන්නේ බණ අහන්න නම් අපි යන්න ඕනේ මොකටද? බණ අහන්න. ඇයි? බණ ටිකක් අහලා අපේ අම්මට තාත්තට පින් දෙන්නයි එන්න කියන්නේ. දෙන්න පින් අපි රැස් කරගන්න එපා. දෙන්න පින් රැස් කරගන්න නම් අපි බණ අහන්න ඕනි. දැන් අපිට වැදගත්ම ඒවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. වෙන සරණක් නැහැනේ. හැබැයි බණහඬ එන්න කියපුවාම බණහඬ එන්න බැරි විච්චට හේතු කියනේව බලන්නකෝ.
මොනවාද? වාහනයක් තිබ්බේ නැහැ. වැස්ස. දරුවෝ පන්ති ගිහිල්ලා ආවේ නැහැ. මේකේ නොකී 1000කුත් දේවල් කියනවනේ. හැබැයි වෙඩින් එකක් කිව්වොත් හිතන්නකෝ. වෙඩින් එකකට ආරාධනාවක් ලැබුණා. අනයක් හෙන්න එකක් තිබ්බේ නැහැ හින්දා ආවේ නැහැ කියනවද? නෑ. මාස ගාණක් තිස්සේ සල්ලි හොයාගෙන ණය වෙලා හරි ඇඳුනුත් අරගෙන රෙන්ට් එකට වාහනෙකුත් අරගෙන ඒවට යන්නේ. හැබැයි බණක් අහන්න තියෙන අගේ බලන්නකො. හිමුණාට කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං කියලා. නේද? නත්ති මේ සරණං අඤ්ඤං නම් වෙඩින් එකට යන විදිහට කැපවීමක් කරලා යන්න ඕනේ බණ අහන්න. ඒ වටිනකම දෙන්න ඕනේ. හරි. එහෙමනම් පළවෙනි එක මොකද්ද පුතේ ඕනි? කැමැත්ත තියෙන්න ඕනි දෙයක් හොඳට ඉගෙන ගන්න විතරක් නෙවෙයි ඕනම දෙයකට. ඕනම දෙයකට පළවෙනි දේ මොකද්ද? කැමැත්ත. ජොබ් එක කරන්නත් කැමැත්ත තියෙන්න ඕනි. ජොබ් එක කරන්න නෙවෙයි බත් එක අතට අරගෙන බත් එක කන්නත් කැමැත්ත තියෙන්න ඕනි. නේද? හැම දෙයකටම කැමැත්ත පළවෙනි කාරණේ. දෙක සිහිය. දෙක මොකද්ද? සිහිය. එහෙනම් කැමැත්ත තියන අය තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. බනහන්නේ සිහිය තියන අය. කැමැත්ත තියන අය මෙතන ඉඳගෙන ඉන්නවා. සිහිය තියන අය ඉඳගෙන බනහනවා. දැන් පැහැදිලිද දෙකේ වෙනස? කැමැත්ත සහ සිහිය දෙකම එකට තියෙන්න ඕනි. බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරනවා පුතේ අපේ හිත ගොණෙක් කුළු ගොණෙක් වගේ මේචල් කරන්න අමාරු කුළු ගොණෙක් වගේ. දැන් හිතේ ගොංගති දෙකක් තියෙනවා. එකක් හිතු මනාපේ අරමුණු වල ඇවිද ඇවිද යන එක. ගොනත් ලෙහුපුවාම එහෙමනේ. හිතු මනාපේ යනවා. හිතේ හැටිත් එහෙමනේ. ඇහෙන්ද කනෙන්ද දිවෙන්ද ශරීරයෙන්ද අදාළ නැහැ ඕන අරමුණක් ඔස්සේ දුවනවා. තව එක ගොංගතියක් තියෙනවා. මොකක්ද දන්නවද? පුතාලා දන්නවද? හරකක් කාලා රැට වමාර කනවා. වමාරනවට මේ වමාර කනවා අය. නේද? හම්බුනහම කාගෙන යනවා. හැන්දෑවට නිවාඩු පාඩුවේ වමාර කනවා. අපිත් එහෙමයි. දකින්න ඒවා අහෙන ඒවා දැන් සමහර බැනුම් අහපුවා එහෙම රැට නිස්කලංකේ හිතනවා අනේ බැන්න නේද කියලා හොඳට අර වමාර කනවා. අනේ හොඳ කිව්වා නේද කියලා. දැන් තේරෙනවද? ඔන්න ඔය ගොංගති දෙකම දුරු කරගන්න මොකද කරන්න ඕනේ? අර කැමැත්තයි සිහියයි හරියට ඔය ගුණා අල්ලලා ලණුවකින් කණුවක බැඳ ගන්නවා වගේ. දැන් ගුණා එක තැනක තියාගන්න නම් ලණුවක් අරගෙන ගුණා කණුවක බඳින්න ඕනේ. නේද? තේරුණාද? ගුණා කණුවක බැඳහම ගුණා දුවන්නේ අර කණුවේ දුර ප්‍රමාණය කණුව සහ ලණුවේ දුර ප්‍රමාණයට විතරයි. දැන් ඔයගොල්ලන්ගේ කණුව ලණුව මොකද්ද? මේ වෙලාවේ බණහන එක. නේද? බණහන එක සහ බණහන්න තියෙන කැමැත්ත සිහිය. දැන් මේ සිහිය ඔස්සේ හිත පවත්ව ගත්තොත් මෙතනින් එහාට දුවයිද හිත? නෑ මෙතනම වැටිලා ඉන්නවා. පැහැදිලිද පුතේ? බණහන්න නම් පළවෙනි එක මොකද්ද? සුණාත. මොකද්ද? සුණාත. සුණාත කියන කාරණේ කියන්නේ හොඳින් අහන්න. හොඳින් අහන්න නම් මොනවද තියෙන්න ඕනි? කැමැත්තයි සිහියයි තියෙන්න ඕනි. හරි. ඊළඟට දැන් අහපු දේ මොකද කරන්න ඕනි? මතක තියාගන්න ඕනි. අහපු දේ මතක තියාගන්න ඕනේ. ඒකට කියනවා ධාරේත කියලා. ඒකට කියන මොකද්ද? ධාරේත. ධාරණය කරගන්නවා. දැන් අපිට වැඩිපුරම මතක හිටින්නේ මොනවාද පුතේ? උගන්නන ටීචර් උගන්නන දේ ගැනද නැත්නම් උගන්නන ටීචර් ගැනද? එක්කෝ තරහ නැත්නම් ගුරුවරයා උගන්නන දේද නැත්නම් ගුරුවරයා ගැනද මතක තියෙන වැඩිපුර? සමහර වෙලාවට ගුරුවරයා උගන්නන දේට වඩා ගුරුවරයා ගැන තමයි ගුරුවරයාගේ විස්තර බැනපුවට තරහා නේද? මොනවාද? අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ අරයා මට ගැහුවා. එයා මට හොඳ කරපුවා මතකද? නෑ පුතේ. අරයා මට බැන්නා. මීට කලින් මට හොඳ කියලා තියෙනවා මතකද? නෑ. දැන් අර බල්ලෙකුට 1000 වතාවක් ඒ කියන්නේ 1000ක් සැරයක් ගහනවා. කියන්නේ මහ ලොකුට නෙමෙයි අපි දකින සැරේ චිප් ගාලා එලවනෝනේ බල්ලෝ. එලවලා හැබැයි එක වතාවක් කණ්ඩ දෙනවා.
ඒ බල්ලට මතක අර එළවපු වතාවට ටිකද ඛණ්ඩ දීපු වතාවද? ඛණ්ඩ දීපු වතාව. ඔන්න බලන්න බල්ලගේ ගුණය ඈ. එතකොට අපිට කවුරු හරි 10 වතාවක් ඛණ්ඩ දෙනවා. එක වතාවක් කොනිත්තනවා. අපිට මතක මොකද්ද? කොනිත්තපු එක. දැන් බල්ලා හොඳයි නේද අපිට වඩා බලපුවාම? ඈ? බල්ලා මේ පැත්තෙන් හොඳයි. හැම පැත්තෙන්ම හොඳ නෑ. නේ? ඒ නිසා පුතේ ගුණයක් මතක තියාගන්න. මොනවාද මතක තියාගන්න ඕනි? ගුණයක්. දැන් හිත නිවෙන දෙයක් මතක තියාගන්න. හිත ඇවිලෙන දෙයක් නෙවෙයි. නේද? හිත ඇවිලෙන ඒවා මතක තියාගන්න ඕනේ. අරයා බැනපුවා ඕනේ මොකටද? නේද? එයා හොඳ කියපුව මතක තියාගන්න. හොඳ කියපුව මතක තියාගත්තම බැනපුවත් අමතක වෙනවා. නේද? දැන් අපි සමහර පොඩි වැරද්දක් නිසා කෙනෙකුගේ හොඳ කොච්චර අමතක කරනවද නේද? දැන් අඟුලිමාල කියපු ගමන් මතක් වෙන්නේ කොයි වගේ කෙනෙක්ද? පුතාලට අඟුලිමාල කියපුවම මතක් වෙන්නේ? අඟුලිමාලලා ඉන්නවද? ඉන්නවද? නෑනේ. අඟුලිමාල කියපුවම මතක් වෙන්නේ කඩුවක් අරගෙන ඇඟිලි මාලයක් කරේ දාගෙන ලේ තෙවරිච්ච කඩුව අතේ තියාගෙන බුදුහාමුදුරුවෝ පස්සේ පන්නන දාමරිකේ. හැබැයි ඔය අඟුලිමාල ඔය විදිහට අවුරුදු 3ක් 4ක් ඉන්න ඇති. ඊට කලින් අහිංසක. ඊට පස්සේ මහරහතන් වහන්සේ. අපිට මතකම වැඩිපුර කෙනෙක්ගේ වැරදි. නේ? කෙනෙක්ගේ හොඳ පැත්තෙන් කෙනෙක්ව හඳුන්වන එකද ලේසි නැත්නම් කෙනෙක්ගේ නරක පැත්තෙන් කෙනෙක්ව හඳුන ගන්න එකද ලේසි? අපිට වැඩිපුරම නම් හදන්නේ නරක දේවල් ආශ්‍රය කරගෙන නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපි හොඳ දේවල් තමයි මතක තියාගන්න ඕනි. හරි. දැන් මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ පුතාලා හොඳට අහගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ බණ කී ඉන්න තැන්වල ආනන්ද හාමුදුරුවෝ බලාගෙන ඉඳලා අහනවා 5 දෙනෙක් ගැන අහනවනේ. අහලා තියෙනවද පුතාලා? නෑ. බුදුහාමුදුරුවෝනේ එක පිරිසක් මොකද? කෑකෝ ගහනවා, දඟලනවා. තව පිරිසක් බුදියනවා. තව පිරිසක් උඩ බලාගෙන ඉන්නවා. තව පිරිසක් බිම හරනවා. තව පිරිසක් ඒ දැන් කෑකෝ ගහන දඟලන සිද්ධිය එතනට තමයි ආදේශ කරේ. අනිත් පිරිස හොඳට බණ අහනවා. අහලා තියෙනවනේ. ඔය නිදියන පිරිස පෙර සංසාරේ පිඹුරෝ. ඒ කියන්නේ පිඹුරා කරන්නේ මොකද්ද? ගොදුරක් ගිලලා එක තැනකට වෙලා බුදියන එක. ගොදුර දිරවනකන්. දැන් අපි පිඹුරෝද? බණහනකොට බුදියන්න පිඹුරෝද? නෑ. දැන් ඔය අතු හොල්ලනවා, දඟලනවා, කෑකෝ ගහනවා, අනිත් අයට ඉන්න දෙන්නේ නෑ. ඔන්න හොඳට අහගන්න ඕනේ මේ ඉස්සරහා ඉන්න අය මට පේනවා. ඈ දැන් කෑකෝ ගහන්න දඟලන්න අනිත් අයට කරදර කරන්න අපි වඳුරෝද? නෑ. වඳුරෝ නෙවෙයි නම් මිනිස්සු නම් අපි වඳුරෝ නොවී ඉන්න ඕනි. තේරුණාද? ඒ වඳුරු ගතිය එනවනම් ඔන්න මතක තියාගන්න වඳුරෝ කියලා. ආයේ ගති ගන්න එපා එළියට. තේරුණාද? බොහොම ආදරෙන් කියන්නේ විහිළුවට වුණත් හිතරි දෙන්න ඇති සමහර වෙලාවට. ඉතින් ඕනෝ කියත් බෑ ඉතින්. ඒ නිසා අපි අනිත් සත්තුන්ගේ ගතිගුණ එළියට ගන්නෙ නැතුව අපි පිළිවෙලට බණ අහන්න ඕනේ. ඉතින් අපි මේ කතාව දන්න නිසා එතනින් එහාට ඕනේ නෑ. ඔන්න පළවෙනි එක සුණාත. පළවෙනි එක මොකද්ද? දෙක දහාරේත. ඔව්. සුණාත කියන එක සාර්ථක කරගන්න අපිට කැමැත්තයි සිහියයි දෙකම ඕනි. දෙවෙනි එක දහාරේත මතක තියාගන්න මොනවාද? හොඳ දේවල්. යහපත් දේවල්. නේද? ඔව්. ඊළඟට චරාත. ඒක කරන්න. දැන් මෙහෙම හිතන්නකෝ පුතාලා හොඳට ඉගෙනගෙන පාඩනුත් කරලා විභාගෙ ලිව්වේ නැත්නම් ප්‍රතිඵල හම්බ වෙනවද? නෑ. හොඳට පාඩම් කරලා විභාගෙ ලිව්වේ නැත්නම් ප්‍රතිඵල හම්බ වෙන්නේ නෑ. විභාගෙට එන ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනි. ඒ වගේම තමයි මේ බණ ඉගෙන ගන්න ජීවිතේට එන ප්‍රශ්නවලට උත්තර ලියන්න. දැන් මගේ පුතාලා අහලා තියෙනව නේද? නහි වේරේන වේරාණි. අහලා නැද්ද? මොකද්ද ගාතාව? නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේනච සංමන්ති ඒස ධම්මෝ සනන්තනෝ. මොකද්ද කියන්නේ? වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ
නෑ. මෛත්‍රියෙන්ම වෛරය සංසිඳිනවා. මේක හැමදාම ඇත්තක්. කවද්ද මේ වැඩි හිටියන්ට හෝ පොඩි හිටියන්ට කේන්ති කියපුවම ඔක මතක් වුනේ? ඈ පුංචි දරුවෝ පැත්තකින් තියමුකෝ. ලොකු අයටවත් කේන්ති කියපුවාම නහි වේරේන වේරාණි මතක් වුණාද? දන්නවා බන ප්‍රයෝජනයට ගන්න තරම් දක්ෂ නැහැ. පැහැදිලිද? දැන් පුතාලා දන්නවද හොඳ ලෙස හැදීමට? දන්නේ නැද්ද? කියමු බලන්න. හොඳ ලෙස හැදීමට හොඳ සිත ඕනේ හැම විට. නරක සිත් ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. එහෙනම් හොඳ වෙන්න නම් මොනවද තියෙන්න ඕන? හොඳ හිතක් තියෙන්න ඕන. හොඳ ගතිගුණ තියෙන්න ඕනේ නේ. දැන් තේරෙනවද? අපි ඔය ඉගෙන ගත්තා. පුංචි දවස්වල අපි ඔය ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඔය ක්‍රියාවට එන්නේ නැහැ. ඒ නිසා පුතාලා හොඳට මතක තියාගන්න. අපි මේ වැඩේ කරන්නයි ඕනේ. නැත්තම් අපි හැමදාම කියන්නේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ. අපි ඇසු බණ මදි වුණාද මේ දම් දීපේ. සිල් රැක්කා පින් කෙරුවා දිවා රෑ දෙකේ අතරමං උනේ කොහොමද අපේ ජීවිතේ? කරන්න තියෙන හැමදේම කරලා හැබැයි තාම දුකෙන් කියලා නෙමෙයි කියන්නේ නේ. එහෙනම් ඒ දුක නිවා ගන්න ක්‍රමයක් තමයි අපි අද ඉගෙන ගන්න හදන්නේ. එහෙමනම් මම අද මේ දේශනා කරන ධර්ම දේශනාව නැවත මම අහනවා ඔයගොල්ලන්ට මතකද කියලා. ඒ නිසා පුංචි දරුවෝ හැමෝම විශේෂයෙන් මේ කරුණු ටික මතක තියාගන්න ඕනි. එහෙමනම් සාදුනාදයක් පවත්වමු බලන්න. අද මම මාතෘකා කරේ අත්තස්සද්වාර ජාතකය. ටිකක් දිව පැටලෙන නමක්. අත්තස්සද්වාර ජාතකය. හැබැයි ජාතක කතාවක් කියවට දිග කතාවක් ඕකේ නෑ. මොකද පුතේ නම? අත්තස්සද්වාර ජාතකය. ඔන්න දැන් අවුරුදු 7ක් වගේ කියලා කියන්නේ දෙකේ පන්ති වගේනේ. ඔව්. අවුරුදු 7ක පුංචි දරුවෙක් බුදුහාමුදුරුවන්ගේ කාලේ තාත්තගෙන් අහනවා, තාත්තේ මට දියුණු වෙන්න ක්‍රම කියලා දෙන්න කියලා. දැන් අවුරුදු 15 16 වුණා ඇහුවද? නෑ? අඩුමතර මේ වැඩි හිටියොත් පොඩි කාලේ ඔහොම අහලා නැතුව ඇති. තාත්තේ මට දියුණු වෙන්න ක්‍රම කියලා දෙන්න. මොනවාද පුතේ? දියුණු වෙන්න. අපි හැමෝම හදන්නේ මොකටද? මේ දියුණු වෙන්න සාර්ථක වෙන්න නේද? ඔන්න බලන්න මේ පුංචි වයසේ දරුවා තාත්තගෙන් අහනවා, තාත්තේ මට දියුණු වෙන්න ක්‍රම කියලා දෙන්න. පුතාලා ටොපියක් චොකලට් එකක් පෑනක් පැන්සලක් ඉල්ලුවොත් මිසක් දියුණු වෙන්න ක්‍රම ඉල්ලලා අහලා තියෙනවද? නෑ. දැන් මේ තාත්තා කල්පනා කරනවා මේ වගේ කතා දරුවෝ අහන්නේ බොහොම කලාතුරකින්. මේ වගේ කතා දරුවෝ අහන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා බුදුහාමුදුරුවෝ හම්බ වෙලා බුදුහාමුදුරුවන්ගේම උත්තර ගන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ ළඟට යනවා. ගිහිල්ලා කියනවා මගේ පුතා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? දියුණු වෙන ක්‍රම. ඔය ජාතකයේ නමත් ඒක තමයි අත්තස්ස ద్వාර ජාතකය. නේද? ඔකට අපි කියනවා දියුණුවේ රන් දොරටු. දියුණුවේ රන් දොරටු. දියුණු වෙන්න අවශ්‍ය ක්‍රම. ඔන්න බුදුහාමුදුරුවෝ ඒ පුතාටයි තාත්තටයි අපි හැමෝටමයි දියුණු වෙන්න ක්‍රම ටික කියලා දෙන. පුතාටයි තාත්තටයි විතරද? නෑ, අපි හැමෝටම දියුණු වෙන්න ක්‍රම කියලා දෙනවා. දැන් මේ ක්‍රම එකින් එක පුතාලා ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක මොකද්ද? ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. මම හිතන්නේ ඉස්කෝලේ පොතක 7 8 වගේ පොතක තියෙනවා ළමයින්ට. 6 ඔය තියෙන්නේ මතකයිනේ. පළවෙනි එක මොකද්ද? ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. නිරෝගීකම තියෙන්න ඕනි. දැන් අපි කියනවානේ ආරෝග්‍යා පරමාලාභා කියලා නේද? නිරෝගීකම පරම ලාභය නේද? සන්තුට්ටි පරමන්දන සතුට පරම ධනයයි. අපිට ඒක අනිත් පැත්ත වෙලා තියෙන්නේ. ධනය පරම සතුටයි වෙලා තියෙන්නේ. නේද? අපි හිතාගෙන ඉන්නේ සල්ලි තිබ්බොත් සතුටු නේ? එහෙමනේ.
පළවෙනි එක දියුණු වෙන්න නම් නිරෝගීකම තියෙන්න ඕනි. දැන් අද මෙතනට ආපු හැමෝම නිරෝගී නිසා නේද ආවේ? අද මෙතෙන්ට බණහඬ ආවනම් ආවේ ලෙඩ නැති නිසානේ. ලෙඩ නම් අසනීප නම් අද එන්න පුළුවන්ද? බෑ. ඉස්කෝලේ යනවා නම් යන්න පුළුවන් ලෙඩ නැති අයටනේ. ඔන්න මේ ලෙඩ නැත්තේ කයේනේ. සමහර වෙලාවට හිතෙත් ලෙඩ තියෙනවනේ. සංසාරේ දෙයක් කරන්න එපා වෙනව නේද? අනේ මෙලෝ කිසිම දෙයක් කරන්න තරම් හිතක් නැහැ. තරහ ගියපුවාම කේන්ති ගියපුවාම එපා වුණාම නේද? ඈ දැන් හිතන්න කය ලෙඩ වෙන්නේ කොහොමද? ඇඟ ලෙඩ වෙන්නේ කොහොමද? අපි කන බොනේ වගේ හැසිරෙන විදිහෙන් නේද? අපි විවිධ අනවශ්‍ය කෑම જાති කෑවොත් කය ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා නේද? දැන් කොත්තුවක් එහෙම කෑවොත් ප්‍රශ්නයක් නේ. අපි දැනදැනත් කනවා ඊට පස්සේනේ. පහවදාට අමාරුයි කියලා දැනගෙන. ඔය වගේ අපි කඩ චෝරු කොච්චර જાති කනවද? ඔයගෙන් අපි ලෙඩ වෙනවා. මොනවද දැන් මේ ඉන්න වැඩි හිටියට ඔය ලෙඩ තියෙනවා. සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ඔය තියෙන්නේ. දන්නවා. ඔය සේරම හැදෙන්නේ ඔන්න ඔය කෑම බීම ඉවක් බවක් නැතුව ගත්තාම. ඔය හන්දිපත් අමාරු නේද? දැන් මේ ඉන්න අම්මලා තාත්තලාට පුතේ නැගිටින්න අමාරුයි පැයක් විතර එක දිගට ඉඳගෙන ඉඳලා. උදව් කරන්න වෙනවා. ඇයි? අර කෑම බීමේ සහ ශාරීරික පැවතුම් දැන් අපි කියන්නේ ව්‍යායාම කරන්න ඕනේ. ඒව නැති වුනහම කය ටිකක් දුබල වෙනවා. කයෙන් වැඩ ගන්න බැරි වෙනවා. දැන් තේරෙනවද පුතාලට? නිරෝගී වෙන්න ඕන කය. ඊළඟට හිතත් නිරෝගී වෙන්න ඕනි නේද? අර හොඳ ලෙස හැදීමට හොඳ සිත ඕනේ හැම විට. හොඳ හිතක් තියෙන්න ඕනි. දැන් අපිට කේන්ති ගියපුවාම වැඩ කරන්න හිතෙනවද? නෑ. හැමදේම අල්ලලා පොලේ ගහන්න හිතෙනවා. නේද? අල්ලලා විසි කරන්න හිතෙනවා. දමල ගහලා නිකන් ඉන්න හිතෙනවා. තේරෙනවද? ඒ නිසා හිත ලෙඩ කරගන්නත් එපා. දැන් හිත ලෙඩ වෙන දේවල් මම කියන්නද? පුතාලා ටීවී බලනවනේ. ටීවී වල වැඩිපුරම බලන්නේ මොනවද? කාටුන්ද ටෙලි නාට්‍යද? කාටුන්. ඔය අපි බලන කාලේ තිබ්බ පුතේ දඟය කියලා එකක්. දන්නවා ඇති සමහර විට. ඒකේ කරන්නේම අල්ලපු ගෙදර විල්සන් මාමට කරදර කරන එකනේ මතක ඇති. කරදර කරලා අපිට පොඩි හාස්‍යයක් උපාදනය හිනාවක් තියෙනවා. දැන් එතකොට දැන් ওই කාටුන් වල ගොඩක් කරන්නේ අනිත් කෙනාට පොඩ්ඩක් රිද්දලා hina වෙන එක. දැන් පුංචි උන් ඉගෙන ගන්නේ මොකද්ද ඕකෙන්? ළඟ ඉන්න බෑ එතකොට. ළඟ ඉන්න එකට අනිනවා. ඉතින් අර කාටුන් බලලා පුරුද්ද නේ? දැන් ටෙලි නාට්‍ය බලනෝනේ ලොකු ළමයි. ඕකේ දැන් බලන්න දෙන්න මෙපා. දැන් තියෙන්නේ ඉස්කෝලේ ළමයි පාදක කරගත්ත කතා. ඉස්කෝලේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉස්කෝලවල ගිහිල්ලා දැන් ඒ ළමයි ලොකු වෙනකොට එෆයාස් හදාගන්න ඒවා සාමාන්‍ය දේවල්. වලි දාගන්න ඒවා ඉතින් මේ ළමයි ගහ ගන්නවා බැන ගන්නවා රණ්ඩු වෙනවා කියන එක 아무තු දෙයක්ද? ළමයින්ගේ මනසට කාවදින අර විස බීජ අපිත් ඉස්කෝලේ ගිහිල්ලා මේවත් කරන්න ඕනේ. ඇයි අර ටෙලි නාට්‍යෙත් පෙන්නනෝනේ අම්මලාත් උඩ දාගෙන බලනවනේ. අම්මලා බනින්නෙත් නෑනේ. එහෙනම් ඉතින් අපිට බනින්නෙත් නෑ කියලා හිත හදා ගන්නවා. අන්න මනස නිකම්ම විකෘති වෙනවා. මේවා නරක නෑ හොඳයි කියලා මනසට වැටෙනවා. ඒ නිසා ඔන්න පුතේ කය ලෙඩ කරගන්නේ කෑමෙන් හිත ලෙඩ කරගන්නේ එක එක අදහස් වැරදි ඒවා දා ගන්නකොට. පැහැදිලිද? හරි. ඔන්න පළවෙනි එක එහෙනම් නිරෝගීකම. දේවල් සාර්ථක කරගන්න දියුණු වෙන්න මොනවාද පළවෙනි එක ඕනි? නිරෝගීකම. ඊළඟට සීලං. හය පන්තියේ ඉන්නෝනේ. ඊළඟ එක මොකද්ද? සීලය. සීලය කියන්නේ? සීලය කියන්නේ මොකද්ද පුතේ? වෙසක් එකට සිල් ගත්තද? මොනවාද සිල් අරගෙන කළේ? කාය වාචා ලොකු ළමයි දන්නවා. කාය වාචාණං සමෝදානං සීලං. කාය වචනේහි සංවර භාවය තමයි සීලය. කවද්ද બોලේ අපිට එහෙම එකක් තිබ්බේ? සිල් අරගෙනත් අපිට එහෙම එකක් තිබ්බද? කටින් සංවර වුණාද? වැඩවලින් සංවර වුණාද? දැනුත් සංවරද කියලා හොඳ කල්පනාවෙන් ඉන්න ඕනි.
දැන් කන බොනකොට සීලයක් තියෙනවා පුතේනේ. කන බොනකොට අපි මේ ඇඟිලි පුරුක් වලින් උඩට එන්න, ඇඟිලි පුරුක් දෙකකින් උඩට එන්න අනන්නේ නැහැ. චව් චව් ගාලා චපු චපු ගාලා කන්නේ නැහැ. තලු ගහන්නේ නැහැ. ඒ කන පිළිවෙලක් තියෙනවා. ඒකත් සීලයක්. අඳින පිළිවෙලක් තියෙනවා. දැන් දහම් පාසල් එනකොට අඳින පිළිවෙලක් තියෙනවා. ඉස්කෝලේ යනකොට අඳින පිළිවෙලක් තියෙනවා. වෙඩින් එකකට අඳින පිළිවෙලක් තියෙනවා. මගුල් ගෙදරකට මල ගෙදරකට ওই වෙනසක් තියෙනවා. ඒකත් මොකද්ද? සීලයක්. අඳින පළඳින විදිහ, කන බොන විදිහ, කතා කරන විදිහත් සීලයක්. ඇවිදින විදිහත් සීලයක්. පැහැදිලිද දැන්? එහෙනම් හැම තැනකම හික්මීම. අපි කියන ওই සීලේ නැති අයට සීලේ තියෙන අයට කියනවා හැදිච්ච අය කියලා. සීලේ නැති අයට කියනවා නැදිච්ච යුන් කියලා. දැන් ওই වැඩිපුරම සීලේ නැති අය තමයි එහෙම වචන අහගන්නේ නැහැදිච්ච කතන්දර. නේද? ඒ නිසා දැන් අපි කැමති වෙන්න ඕනේ නැහැදිච්ච අය වෙන්නද හැදිච්ච අය වෙන්නද? හැදිච්ච අය වෙන්න නම් ඉතින් ඔහේ ඉතින් ඉඳගෙන හිටියට වැඩක් නෑ. කයින් වචනයෙන් සංවරභාවයේ තියෙන්න ඕනේ. නිවැරදි පැවතුම් තියෙන්න ඕනේ. හරි. කාරණා දෙකක් කිව්වා පැහැදිලිද? එක නිරෝගීකම, දෙක සීලය. තුන මොකද්ද? බුද්ධාණු මතං වැඩිහිටියන්ගේ අවවාද පිළිගන්නා බව. ඕක තමයි අමාරුම වැඩේ. වැඩිහිටියන්ගේ අවවාද පිළිගන්න පුළුවන්ද? දැන් ඔන්න මේ ඉන්න කාට හරි දඟලන්න එපා කියලා මෙතන ඉන්න කවුරු හරි ගුරුවරයෙක් කිව්වොත් නිකන් හිතෙන්නද අපේවමයි පේන්නේ කියලා? අර එල දඟලනවා. යා ඒවා පේන්නේ මගේ එකමයි පේන්නේ. අම්මලා මොන හරි දොසක් කිව්වත් ඒත් එහෙම නෙමෙයිද? අපේ වැරදිම තමයි පේන්නේ. ඔයගොල්ලෝ ඒ කාලේ හරියට හිටියානේ. ඕන බලන්න අපි වරද්ද ගන්න තැන්. ඔයගොල්ලෝ හරියට ඒ කාලේ හිටියා වගේ තමයි අපිට උපදෙස් දෙන්නේ. නේ? මූණට නැතත් හොරාන්ට හරි හිතනවද නැද්ද? හිතනවා. බුදුහාමුදුරන්ගේ පුතා කවුද? සිද්ධාර්ථ කුමාරයාගේ පුතා කවුද? රාහුල. රාහුල පුංචි කුමාරයා මහාන වෙනවා. මහාන වෙලා හැමදාම උදේට මලුවම දින්න යනවා. යනකොට ගිහිල්ලා වැලි දෝතක් අරගෙන මොකද කරන්නේ? උඩ දාලා ඔළුව අල්ලනවද? එහෙනම් මේ උඩ දාලා වැලි කැට ටික වැටෙන දිහා බලාගෙන මේ වැටෙන වැලි කැට ගානට මට අවවාද ලැබේවා. කවදද? අද මට මෙච්චර අවවාද ලැබේවා කියලා ඒ පොඩි හාමුදුර හරි ආසාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කවුද? බුදුහාමුදුරන්ගේ පුතා. අපි කවුද? බුදුහාමුදුරන්ගේ පුතාට එහෙම පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි කවුරුවත් දෙන උපදෙසක් අහන්න පිළිපදින්න? නේද? පුතේ ජීවිතේට උපදෙස් කියන්නේ හරි වටිනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නිදිනංව පවත්තාරං. අපේ වැරද්දක් කවුරු හරි පෙන්නනවා නම් නිදාණයක් පෙන්නනවා වගේ දකින්න කියලා කියන්නේ. අපිට දැන් වැරද්දක් පෙන්නුවොත් අල්ලලා ගහන්න හිතෙනව නේද? හැබැයි පුතේ නිදාණයක් පෙන්වන්නේ නේ. මගේ වැරද්දක් හදනවා කියලා කියන්නේ සසරම සුවපත් කරනවා. ඒ නිසා නිදාණයක් පෙන්නන කෙනෙක් වගේ දකින්නයි උගන්වන්නේ. ඔන්න රාහුල පුංචි හාමුදුරුවෝ අවවාද බලාපොරොත්තු වුණානේ. පුංචි හාමුදුරන්ට හරි වටින අවවාද ලැබුණා. නේ? දැන් අර බුදුහාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරුවෝ හම්බ වෙන්න වඩිනවා. වැඩලා කියනවා එකක් මම කියන්නම්. කණ්ණාඩිය. කණ්ණාඩිය කියන්නේ මොකද්ද? මොකද පුතේ කණ්ණාඩිය කියන්නේ? ඇස් දෙකේ දාන එක ගැනද මම මේ කියන්නේ මූණ බලන එක ගැනද? මූණ බලන එක. කැඩපත කියන්නේ ඒකට. නේද? බුදුහාමුදුරෝ රාහුල පුංචි හාමුදුරන්ගෙන් අහනවා පුතේ කණ්ණාඩිය නැත්තම් කැඩපත පාවිච්චි කරන්නේ මොකටද? මොකටද පුතේ පාවිච්චි කරන්නේ? මූණ බලන්න. අපේ ඇඳගෙන ඉන්න ඇඳුම දිහා බලන්නනේ. බලන්නේ ඇයි? අඩුපාඩු තියනවද කියලා. දැන් අපි ගමනක් ගිහිල්ලා ඇවිල්ලාද මූණ බලන්නේ? ගමනේ යන්න කලින්ද මූණ බලන්නේ? යන්න කලින්. දැන් දහම් පාසල්
එන්න කලින් මූණ බලලා ලැහත් වෙලානේ ආවේ නැත්තම් ගිහිල්ලා ඉවර වෙලා බලන්නේ නැහැ නේ ආපහු නේද? ඔන්න අපි ගමනක් යන්න කලින් අපේ මූණේ ඇඳුමේ පැළඳුමේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න තමයි කණ්ණාඩිය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දෙයක් කරන්න කලින් ඒක අඩුපාඩුවක් නැතුව කරන්න. ඔන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ආන් ඒ වගේ අපි කියන වචන මේ දේ හොඳයිද කියලා හිතලා කියන්න ඕනේ. තේරුණාද? අපි දැන් සමහර වචන කියනවනේ නේද? තරහ ගියපුවාම අපි මෙහෙම කියන්න හොඳද කියලා හිතලා කියන්න ඕනේ. සමහර දේවල් කියලා අපරාධේ මං එහෙම කිව්වේ කියලා හිතුවට වැඩක් නෑ නේද? අපරාධේ මං ගැහුවේ කියලා හිතුවට වැඩක් නෑනේ. මට නොගහා ඉන්න තිබ්බේ මට එහෙම නොකිය ඉන්න තිබ්බේ කියලා හිතුවට වැඩක් නෑ. කරලා කියලා ඉවරයි. ඒ නිසා අපි පාරට බහින්න කලින් මූණ බලනවා වගේ මූණ බලලා අඩුපාඩු හදනවා වගේ මේ හිතේ තියෙන ඒවා කටින් නැත්තම් ක්‍රියාවෙන් එළියට දාන්න කලින් හොඳට හිතන්න ඕනි. මේක පොඩි හිටියන්ට විතරක් නෙවෙයි වැඩි හිටියන්ටත් පොදුයි මේ කාරණා ටික. නේද? සාර්ථක වෙන්න නම් ඕක තියෙන්න ඕනි. දැන් බලන්න එහෙම හිතලා බලලා වැඩ කරන කාටද අසාර්ථක භාවයක් වෙන්නේ? කාටවත් අසාර්ථක භාවයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න වැඩි හිටියන්ගේ අවවාද අනුශාසන අහන පිළිපදිනකමෙන් වෙන දේවල් නේද? දැන් වැඩි හිටියෝ කියලා කියන්නේ කවුද? හොඳට තියෙයි. වයසින් විතරක් වැඩිමල් අය නෙවෙයි. ගුණ නැන සීලය. දැන් අද එහෙම වුණොත් මම බිමින්ද ගන්න එපා. ප්‍රශ්නයක් නෑ. මම වයසින් බාලයිනේ. වයසත් බලපානවා. ඒ වගේම ගුණය, සීලය, නුවණ ඔය හැමදේම අපිට වඩා ගුණයෙන් සීලයෙන් සමහර වෙලාවට වයසින් උසස් අය වෙන්නත් පුළුවන්. දැන් එක වෙලාවකදී සරියුත් හාමුදුරුවන්ගේ සිවුර බිම ගෑවෙනවා කියලා පුංචි හාමුදුරුවෝ කෙනෙක් උපදේශයක් දෙනවා. එහෙනම් සරියුත් හාමුදුරන්ට වඩා හොඳට එයා සිවුරු අඳින්න දන්නවා. නේද? අන්න ඒ පැත්තෙන් එයා උසස්. නේද? පැහැදිලිද කියන කතාව? ඒ නිසා සමහර වෙලාවට අපිට උපදෙස් දෙනකොට ඒ කෙනා අපිට වඩා බාලයෙක් වෙන්නත්, කියන්නේ වයසින් බාල කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් උපදේශයක් දුන්නොත් අපි මොකද කියන්නේ? අනේ පොඩි කම්බ දන්න. උඹ බලෙන් උඹේ වැඩක් කරගනින් කියලා නේද? එහෙම කියන්න එපා පුතේ. ඒක අපේ වැරද්දක් නම් අපි ඒක පිළිගන්න ඕනේ. දැන් සරියුත් හාමුදුරුවෝ ධර්මසේනාධිපති පුංචි හාමුදුරුවෝ කෙනෙක් අවුරුදු 7 කෙනෙක් කියනවා හාමුදුරුවනේ සිවුර බිම ගෑවෙනවා කියලා. අද එහෙම කිව්වොත් උන් සරම ලීලා කියලා. අනේ ඵලයන් තෝතෝගේ වැඩක් බලාගෙන කියලා. දැන් තේරෙනවද? දැන් වැඩේ දින අපි කවුද? ඒ අය කවුද නේ? දැන් ඒ උත්තමයෝ. බුදුහාමුදුරුවෝගේ පුතා. අනිත් පැත්තෙන් සරියුත් හාමුදුරුවෝ. ඒගොල්ලෝ ඒ තැනටපත් උනේ ඇයි? ඔන්න ඔය කියන වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා අහන පිළිපදින කම නිසා. තේරෙනවද කියන කතාව? හරි. ඊළඟට සුතං කිව්වේ අපි කියනවා බහුශෘත බව නේද? ඔය මංගල සූත්‍රෙත් කියන්නේ බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ නේද? බොහෝ ඇසූ පිරු අහනවයි පුරනවයි කියන්නේ මොකද්ද? අහන්න සහ කියවන්න ඕනි. කියවනවා කියලා කියන්නේ ඔය කටබලියගෙන කියවන එක නේ, පොතපත ආදී කියවන්න ඕනි. කියවන්න නම් 아무තේ උගන්වන්න දෙයක් නෙවෙයි. කට කියවන එක නෙවෙයි මේ කියන්නේ. මොකද්ද පුතේ? පොතපත කියවන එක. දැනුම උකහා ගන්න එක. සුතං ඒක ඒ කාලේ අහලා තමයි ඉගෙන ගත්තේ. පොතපත කියවන්න ලොකුවට තිබ්බේ නැහැ. නිසා ඇසීම තමයි ඒ කාලේ ප්‍රධානම දේ. දැන් අපි ගොඩක් වෙලාවට කතා කරන්නද කැමති, අහගෙන ඉන්නද කැමති? අනේ අපේ පේනවයි දිහා. මේක දිහා බලාගෙන හිටපුවම පේනවා මටත්. අහගෙන ඉන්න කැමති කියලා. ඔව් සමහරු නම් කැමති. ඈ දැන් තේරෙනවද? අපි වැඩිපුරම කැමති මොනාටද? කියවන්න. අහගෙන ඉන්න නෙවෙයි. ඒකයි අපිට වැරදිලා තියෙන්නේ. දැන් කියවන්නේ අපේ තියෙන දේවල්. අහගෙන ඉන්න අපේ
දැනුම වැඩි වෙනවා. දැන් හිතන්නකෝ පුතේ කාසියක් බිමට වැටුනහමද සද්දේ කොළයක් බිමට වැටුනහමද? ඒ කියන්නේ සල්ලි කොළ කාසියක් හරි සද්දයිනේ. ඔව්. වටින්නේ මොකද්ද? සල්ලි කොළේ. ඉතින් වටින්නේ නැති වගේ තමයි සද්දේ වැඩි. වටින්නේ නැති වගේ තමයි සද්දේ වැඩිපුර කියවන්නේ වටින්නේ නැති ඒවා. අර වටින ඒවා සද්ද නැහැ. දැන් පිරුණු කලේ දියනොසලේ කියලා එකක් අහලා තියෙනවනේ. වතුර භාගයක් තියෙන කලයේද වතුර හෙල්ලෙන්නේ වතුර පිරීලා තියෙන කලයේද? හෙල්ලුණාම සද්ද එන්නේ භාගෙට පිරීලා තියෙන ඒ වගේ. පිරිච්ච ඒ වගේ හෙල්ලුණාම සද්ද එන්නේ නැහැ. තේරුණාද කියන එක? ඒ නිසා ඕනෝට වැඩිය කතා කරන්න කියපුවමත් ප්‍රශ්නනේ පුතේ. නේද? කියවන්න කියපුවාම ප්‍රශ්නනේ නේද? අර කියන්නේ මහනෙල් සුවඳමය කුඩමසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. ඉතින් මේ කට පරිස්සම් කරගත්තා නම් මොකද අපිට හොඳට නරකට කියලා හිත හිතව කරන්න වෙලා නැහනේ. නේද? කණෙන් අහන දේවල් නිසා ප්‍රශ්න වෙලා තියනවද? තියෙනවා. හැබැයි හොඳ හෝ නරක බේරගෙන අපි ගන්න ඕනේ. අහන හැමදේම ගන්නෙ නෑ. නේද? අහන හැමදේම අපි ගන්නෙ නෑ. හරි. දැන් කරුණු කීයක් කිව්වද? කියමු බලන්න දැන් දියුණු වෙන්න කියපු කරුණු ටික මුල ඉඳලා. පළවෙනි එක නිරෝගීකම. 2 සීලය. 3 වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා අහලා පිළිපදින්න ඕනේ නේ. සුතං අහන එකනේ. නැත්නම් බහුශ්‍රුත බව හොඳට අහලා කියවලා තියෙන්න ඕනේ. ඊළඟට ධම්මානුමත්තිච ධර්මයට කැමති වෙන්න ඕනේ. යහපත් දේවල් වලට කැමති වෙන්න ඕනේ. දැන් පුතාලා පන්තියකට ගිහිල්ලා ඉගෙන ගන්නද කැමති කාටුන් බලන්නද කැමති? බණ අහන්නද කැමති මේ වෙලාවට සින්දුවක් කියන්නද කැමති? අප්පච්චි. හොඳයිනේ අප්පා. හිතුවට වඩා හොඳයි. දැන් බත් කණ්ඩද කැමති මැගි නූඩ්ලස් කණ්ඩද? හොඳයි නේද? හොඳ ළමයි ටිකක් මෙහි ඉන්නේ. තේරුම් කරන්නම බෑ මේක. හරි. එතකොට කාටුන් බලනවට වඩා පන්ති ගිහලා ඉගෙන ගන්න කැමති. උදේට නැගිටින්නද කැමති උදේට බුදිය ගන්නද කැමති? හොඳයිනේ අප්පා. ඒ කියන්නේ ගෙදර කිසිම ප්‍රශ්නයක් නැතුව උදේට නැගිටිනවද ඔයගොල්ලෝ? අම්මලා කෑ ගහන්නේ නැහැ. හොඳයිනේ. හරි. අපි වැඩිපුරම කැමති හොඳ දේවල් වලටද නරක දේවල් වලටද? බලන්නකෝ. ගෙවල් වල ප්‍රශ්න නැතුව ඇති. හොඳ දේවල් වලට කැමති වෙන එක තමයි දැන් මම මේ උගන්වන්න හදන්නේ. හොඳයි එහෙනම්. ඒක ගැන උගන්වන්න මට දෙයක් ඉතුරු වෙලා නැහැ. හොඳ දේට තමයි දැන් මෙහෙම හිතන්නකෝ පුතේ. ඇත්තම කතා කරොත් අපිට ටිකක් නිදියන්න තියනවටද කැමති උදේම නැගිටින්න වෙනවටද කැමති? නිදිය ගන්න තියනවා නම් කවුද අකමැති අප්පා? අපිත් කැමති. නිදිය ගන්න නැති එකනේ වැඩේ තියෙන්නේ නේද? උදේට නැගිටිනකොට හරි කරදරේ නේද? එලාම් එක වදිනකොට අම්මා කෑ ගහනකොට හරි සතුටින් නැගිටිනවද? නෑනේ. බැන හිතිනුත් බැන අනේ මොන කරදරයක්ද මන්ද උදේට ඉස්කෝලේ යන්න. දැන් ඔයගොල්ලන්ට රෑ නිදි මරාගෙන පාඩම් කරන්න ලේසිද අමාරුද? අමාරුයි ලේසි. ඉතින් කරන අය තමයි දන්නේ ඒකනේ. ඔව් ගෙවල් වල අම්මලා මේ පැත්තේ hina වෙනවා. ඇත්ත කියනවා කියලා. හරි. අපිට හොඳ දේවල් කරන්න පුතේ අමාරුයි. නේ? කඩේකට ගිහිල්ලා කඩ චෝරුවක් කන එක ලේසි. දැන් තිත්ත කරවිල කන්න ලේසිද? නෑ තිත්තයිනේ. එතකොට කසාය බොන එකද ලේසි බීම බොන එකද ලේසි? ඒකනේ කියන්නේ ඔන්න තනක් අහු වුණා දැන්. දැන් අහු වුණානේ. අපිට හොඳ දෙයට වඩා නරක දේ හරි ලේසියෙන් කරන්න පුළුවන්. දැන් හිතන්න පුතාලා මොකුත් ගෙදර හිටවල නැද්ද? එළවලු මල් හිටවනව නේද? මල් එහෙම හිටවනවනේ. දැන් මල් හිටවන්න අපි පෝච්චියකට පස් ගෙනල්ලා දාලා පොහොර දාලා වතුර දාලා හොඳට හදනවා. ගොවිතැන් කරනකොටත් එහෙමනේ.
හැබැයි පුතේ වල් පැල හැදෙනවා. පොර දාලාද? නෑ. හැබැයි ඉබේ හැදෙනවා. හිටවලත් නෙවෙයි. තේරෙනවද? නරක ඉබේ අපිට පුරුදු වෙනවා. නරක පුරුදු කරන්න දෙයක් නෑ. අපේ හැටි නරක පුරුදු. නරක පුරුදු තියෙන එක තමයි අපේ හැටි. නරක දුරු කරන එක තමයි අමාරු. නරක දුරු කරන එක තමයි අමාරු. එහෙනම් ධම්මානුමත්තිච ධර්මය කියලා කියන්නේ යහපතට කැමති වෙන්න ඕනි. යහපතට කැමති උනේ නැත්තම් හොඳ දේවල් වලට කැමති උනේ නැත්තම් අපිට දියුණු වෙන්න බෑ. දැන් පැහැදිලිද? දැන් අපිට ලෙඩ වුණාම බෙහෙත් බීලාද බීම බීලාද ලෙඩ හොඳ වෙන්නේ? බෙහෙත් බීලා. හැබැයි බොන්න අමාරුම දේ බෙහෙත්. දැන් තේරෙනවද? අමාරුවෙන් වුණත් හොඳ දෙයට කැමති වෙන්න වෙනවා දියුණු වෙන්න නම්. දැන් පැහැදිලි. දැන් ඔන්න කරුණු පහක් කීවා නේද? ඊළඟ කාරණේ අලීනතා. අලීනතා දැන් එපා වෙලානේ. දැන් එපා වෙලා නේද තියෙන්නේ? කම්මැලි නැති වෙන්න ඕනේ. කම්මැලි කියලා කියන්නේ වැඩට ඈලි මෑලිකමක් නැති වෙන්න ඕනේ නේ. දැන් පාඩම් කරන්න කම්මැලි වෙලා පුළුවන්ද? බෑ. දැන් අම්මලා තාත්තලා කම්මැලි වුණොත් ඔයගොල්ලන්ට කණ්ඩ හම්බෙන්නේ නෑ. ඒගොල්ලෝ කම්මැලි නැතිව වැඩ කරන හින්දා තමයි ඔයගොල්ලන්ට කණ්ඩ හම්බ වෙන්නේ. ගුරුවරු කම්මැලි වුණොත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නෑ. ගුරුවරු කම්මැලි නැතිනේ. දැන් අද ඇත්තටම දහම් පාසල් කියපුවාම දහම් පාසල් කියලා පඩි හම්බෙලා එන එකක් නෙවෙයිනේ. මොකටද ගෙවල් වලට වෙලා ගෙදර වැඩක් කරගෙන ඉන්න බැරි ඈ මේ බැනුම් අහගෙන මේ වගේ ඇවිල්ලා උගන්වන්නේ නේද? කී දහහක් නම් බැනුම් අහනවාද? නිකන් ඉන්න එකේ ළමයින්ට අවිල්ලා දෙයක් උගන්වනකොට නේද? හැබැයි එහෙම හිතන්න එපා පොතේ. අපි ලෝකෙට යහපතක් නම් කරන්නේ එක කවුරු බැන්නත් එකයි හොඳ කිව්වත් එකයි. තේරුණාද? කවුරු බැන්නත් එකයි හොඳ කිව්වත් එකයි මම කරන්නේ යහපතක් නම්. ඒ නිසා කම්මැලි නැතුව වැඩ කරන්නත් පුරුදු වෙන්න. දැන් සමහර වෙලාවට අපිට වැඩක් කරන්න ගත්තම අනේ හෙට කරනවා කියලා හිතනවනේ. ඔය ටිකක් ලොකු වුණාම විභාග වලට පාඩම් කරනකොට හෙට කරනවා කියලා හිතාගෙන විභාගෙට කලින් දවස වෙනකන් මොකුත් අල්ලලා නැහැ. නේද? හරි. ඔන්න දැන් අද මම ඉගෙනුවා මොනවාද? දියුණු වෙන්න ඕනි කරුණු. දියුණුවේ රන් දොරටු. කියමු බලන්න මතක හිටින්නත් එක්ක මුල ඉඳලා. නිරෝගීකම, සිල්වත් බව, වැඩිහිටියන්ගේ අවවාදානුශාසනා පිළිපැදීම, බහුශෘත බව, ධර්මයට යහපත් දෙයට කැමති වීම, කම්මැලි නොවීම. හරි. 6යි. ඔය 6 කියන්න පුළුවන් කවුද ඉන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඈ මේ දරුවෝ කාට හරි ඔය 6 කීයේ හැකිද? මතකද? මතක තියෙන්නේ කොහෙද? ඈ ලොකු ළමයි කාටවත් මතක නැද්ද? මතකයිද පුතේ? ඉඳගෙන කියමු බලන්න. නිරෝගීකම, සිල්වත් බව, ඔව්, ධර්මයට කැමති වීම, කම්මැලි නොවීම. හොඳයි. දැන් හැමෝම අද ගිහිල්ලා මේ ටික පොතේ ලියන්න ඕනි. දන්නේ නැත්තම් මතක නැත්තම් දන්න අයියලා අක්කලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අහගන්න ඕනි. අහගෙන දහම් පාසල් ගේන පොතේ පළවෙනි පිටුවේ මේක ලියලා තියෙන්න ඕනි. මොනවාද? දියුණුවේ රන් දොරටු. දැන් තේරෙනවද? නිරෝගී වෙන්න ඕනි. කයින් හිතින් දෙකෙන්ම. නේද? කයින් හිතින් දෙකෙන්ම. ඒ වගේම සිල්වත් වෙන්න ඕනේ. හැදිච්චකමක් තියෙන්න ඕනේ. කය වචනය දෙකේම. අපි කියන්නේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝනේ. කයින් වචනයෙන් සංවර වෙන එක යහපත්. මනසින් සංවර වෙන එකත් යහපත්. හරි. එහෙමනම් වැඩිහිටියන්ගේ අවවාදානුශාසනා පිළිගන්න ඕනේ. ඇයි පුතේ? අපිට වඩා වයසින් එක පැත්තකින් වැඩි. ඒගොල්ලෝ දන්නවා අපිට මේ කාලෙට වෙන අසානාසි, අපිට වෙන හානි.
ඒ හානි පූර්ණේ කරන්න නැත්නම් හානි වලින් වළක්වන්න තමයි අපිට මග පෙන්වන්නේ. දැන් අපි පැයක් විතර කතා කළානේ. හරි. ඊළඟට බහුශ්‍රූත බව, ධර්මයට කැමති වීම, කම්මැලි නැතිකම, ඔය ටික හැමෝළඟම වර්ධනය වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ගොඩක්ම මේ පුංචි දරුවන්ට ගැළපෙන විදිහට තමයි දේශනාව සකස් කරගෙන ආවේ. දහම් පාසල් ළමයි කියපු නිසා, ඒ නිසා වැඩිහිටියන්ටත් වැදගත්. අපි හැමෝම දියුණු වෙන්නයි හදන්නේ. දියුණු වෙනවා කියලා කියන්නේ මේ සල්ලි මිල මුදල් උකහා ගන්නවා කියන එක විතරක් නෙවෙයි. සල්ලි මිල මුදල් ගොඩනගා ගන්නත් අපිට මේ ටික තියෙන්න ඕනි. මේ ටික නැතුව ඒ දියුණුව වෙන්නත් බෑ. අපිට දියුණු දෙකක් තියෙනවා. භෞතික දියුණුව සහ ආධ්‍යාත්මික දියුණුව කියලා දෙකක් තියෙනවා. භෞතික දියුණුව නම් අපිට දැන් විවිධාකාරයෙන් ලැබිලා තියෙන්නේ. හැබැයි ආධ්‍යාත්මික දියුණුව තමයි අපි හදාගන්න ඕනි. කේන්ති යන තැන්වල කේන්ති නොගෙන ඉන්න එක. දුක හිතෙන තැන්වල දුක නොහිතා ඉන්න එක. නේද? ගැටෙන්න ඕන තැන්වල නොගැටි ඉන්න එක. බුදුදහම ඒකනේ අපිට උගන්වන්නේ. අක්කෝදේන ජිනේ කෝදං. වෛර කරන අය වෛර නොකර දිනන්න. ජිනේ කදරියන් දානේන. අපිට දෙන්නේ නැති අය දීලා දිනන්න. දැන් අපි ගෙදරට එහෙම ආපුවාම මුන් අපිට උදව් කරලා තියනවද නැද්ද කියලා හිතලානේ දෙන්නේ නේද? දෙන්න දීලා නැත්තම් දෙන්නේ නැහැ. බුදුහාමුදුරේ උගන්වන්නේ නෑ. බුදුහාමුදුරු උගන්වන්නේ දෙන අයටත් දෙන්න, නොදෙන අයටත් දෙන්න. බණින අයට හොඳ කියන්න. හොඳ කියන අයටත් හොඳ කියන්න. දෙකක් හදාගන්න එපා. හොඳ නේ? ඒගොල්ලෝ බැනපුවා. ඉතින් ඒගොල්ලෝ බැන්නට මම බණින්න ඕනිද? නෑයි. ඒගොල්ලන්ගේ හිතේ කුණු තිබ්බට මගේ හිතේ කුණු දාගන්න ඕනේ නෑ. දැන් අර රටවල් දෙකක් වෙන් කරලා තාප්පයක් බඳිනවා. මට රටවල් දෙක මතක නෑ. බර්ලින් තාප්පය මොකක් හරි වෙන්න ඇති. එක රටකින් අනිත් රටට කුණු දානවා. හරි? අනිත් රටේ මිනිස්සුත් මොකද කරන්න ඕනේ එහෙනම්? මේ රටේ මිනිස්සු එහා පැත්තට කුණු දානවා නම් ඒ රටේ මිනිස්සුත් එහෙනම් කුණු දාන්න ඕනේ. අපේ හැටි. හැබැයි මේ මිනිස්සු එළවලු පළතුරු මේ පැත්තෙන් තාප්පේ උඩින් තියනවා. දැන් බලන්න කුණු දානවා අරහින් හොඳ දේවල් දෙනවා. ඔක අහලා බලනකොට අර මිනිස්සු කියනවා ඉතින් මේ මිනිස්සුන්ට තියෙනවනේ මිනිස්සු දෙන්නේ අපිට තියෙනව තමයි අපි දෙන්නේ. නේ? ඒ මිනිස්සුන්ට කුණු තියෙන්නේ හින්දා අපිට දෙනවා. අපිට තියෙන එළවලු පළතුරු අපි ඒව දෙනවා. අපිට කුණු නැහැ. නේ? තේරෙනවද? අපි අගුණ හදාගන්න එපා පුතේ. කිසිම හේතුවක් මත කවුරුවත් අපිට බැන්නා, සැරවැර කළා නැත්තම් තරහින් හෝ මෛත්‍රියෙන් එහෙම වෙන්න පුළුවන්. එහෙම කියලා අපි කිසිම වෙලාවක අපේ අගුණයක් හදාගන්නේ නැහැ. එහෙමනම් සියලු දෙනාටම ධර්ම අවබෝධය වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මම හිතන්නේ අපේ ඉන්ද්‍රාණි ප්‍රියන්ති මෑණියන්ට ආශිර්වාද කරන්නට මේ පින්කම් දරු දෙපළ යසංග බුද්ධික කුමාර පුතණුවන් පබානි මහේෂිකා දියණිය ප්‍රදාන මේ දරු දෙපළ අම්මත් මූලිකත්වයේ තියාගෙන පින්කම් රාශියක් සිද්ධ කරනවා. දහම් පාසලට අවශ්‍ය බොහෝ බඩු බාහිර ආදී ගණනාවක් පරිත්‍යාග කරනවා. දරුවන්ට ත්‍යාග ප්‍රදානය කරනවා. ඒ වගේම පින්පොත් ආදී වශයෙන් බොහෝ දේවල් ප්‍රදානය කරමින් බොහෝ පින් සිද්ධ කරගන්නවා. ඉතින් මේ සිද්ධ කරගන්න පින් විශේෂයෙන් මීට වසර 11කට පිටින් මිය ගිය ඩී.කේ.ජී. සිරිපාල මහත්මයාට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මීට වසර 11කට පෙර මිය ගිය ඩී.කේ.ජී. සිරිපාල මහත්මයා වෙනුවෙන් මේ උතුම් පින් අනුමෝදන් කරමු වේවා. එතුමා දුකින් අත මිදේවා, උතුම් නිවනින් නිවී සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඒ වගේම දෙපාර්ශවයේම මිය ගිය සිළු ඥාතීන්ටත් මේ උතුම් පින් පිට අනුමෝදන් වේවා. සිළු දෙනා සුවපත් වේවා, දුකින් අත මිදේවා, උතුම් නිවනින් නිවී සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගෙන හොඳයි අපි හැමෝම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ